Hello guys, welcome back to my YouTube channel. ඔන්න මං අද අරගෙන ආවේ මගේ තවත් දවසක ස්ටඩි vlog එකක්. මම මුලින්ම නැගිට්ටට පස්සේ ගේ වටේම චුට්ටක් ඇවිද්දා. ඊට පස්සේ මම වොෂ් එකක් එහෙම දාගෙන ඇවිල්ලා පහන තිබ්බා. මං සාමාන්‍යයෙන් උදේට පහන තියන්නේ යශෝදරා තෙරණියට. ඊට පස්සේ කිරි එකක් එහෙම බීලා ටුඩු ලිස්ට් එක හදන්න පටන් ගත්තා. පාඩම් කරනකොට මං සාමාන්‍යයෙන් වතුර එහෙම ගොඩාක් බොනවා. මොකද අපි පාඩම් කරනකොට අපිට නිදිමත කම්මැලිකම වගේ එනවනේ. වතුර බොන එකෙන් ඒ දේවල් මගේ අරගන්න පුළුවන්. ඊට පස්සේ මට හිතුණා ටුඩු ලිස්ට් එක ලියන පොතටයි මං සබ්ජෙක්ට් තුනේ වැඩ ප්ලෑන් කරන පොතටයි කවර දාගත්තා නම් හොඳයි කියලා. මං ඉතින් ඒ පොත් දෙකට කවර දාලා එහෙම ලස්සන කරගත්තා. මං ඊට පස්සේ පාඩම් වැඩ පටන් ගත්තා. මං මුලින්ම කරේ බයෝ වල එස්සේ එකක් ලියපු එක. මං ඒක හැමදාම වගේ අනිවාර්යයෙන්ම කරන දෙයක්. ඊට පස්සේ ඒකේ හරි වැරදි එහෙම බලලා වැරදුන පොයින්ට්ස් ටික ආපහු බැලුවා. ඊළඟට මං කෙමිස්ට්‍රි වල ශක්ති විද්‍යාව මගේ ෂෝට් නෝට් එකක් බැලුවා. ඒක බලලා ඉවර වෙනවත් එක්කම මට ඉතින් බඩගිනි ආපු නිසා මම බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. ඊට පස්සේ මං කරේ බයෝ වල 8 වෙනි යුනිට් එකේ පොඩි ෂෝට් නෝට්ස් ටිකක් බලපු එක. ඔය වැඩ ටික ඉවර වෙනකොට දවල් වෙලා තිබ්බේ. මං උදේ රෝස්මෙරි වෝටර් හදලා තිබුණ නිසා ඒ ටිකත් ඇප්ලයි කරලා ටිකක් වෙලා ඉඳලා මං නාන්න ගියා. නාලා ඇවිත් මං ආපහු බයෝ එස්සේ එකක් ලිව්වා. මොකද අපිට ඒ ලෙවල් පේපර් එක හම්බෙන්නේ එකට වගේනේ. ඉතින් ඒ වෙලාවටත් මං අනිවාර්යෙන් එස්සේ එකක් ලියනවා. එසේ එක ලියලා ඉවර වෙලා මං දවල්ටත් පොඩි දෙයක් කාලා 2024 බයෝ පේපර් එකේ MCQ පේපර් එක විවරණය කරන්න පටන් ගත්තා. ඊට පස්සේ පේපර් එක කරලා ඉවර වෙනකොට ටිකක් හවස් වෙලා තිබ්බේ. මට ඉතින් චුට්ටක් මහන්සි වගේ නිසා මම පොඩ්ඩක් ගියා ඇවිදින්න. අපේ ගෙදර ළඟ තියෙනවා ලොකු එල්ලයක්. මං ඉතින් සාමාන්‍යයෙන් ඒකට තමයි යන්නේ ඇවිදින්න.
දාලා එනකොට මට ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටිකකුත් හම්බුණා. ඉන්ඩෝ ප්ලාන්ට්ස් කියන්නේ ඒවා ඉතින් ගේ ඇතුලේ තියාගන්න පුළුවන්. මම ඉතින් ඒ ටිකත් අරන් ඇවිල්ලා මගේ ළඟ තිබ්බ වීදුරු බෝතල් ටිකකට දාලා මගේ කාමරෙන් ඒ ටිකත් තියාගත්තා. ඊට පස්සේ මම මල් එහෙම කඩලා පහනක් තිබ්බා. මට අද තේ බොන්න බෑ කියලා හිතුන නිසා මම නූඩල්ස් එකකුත් හදාගෙන පොඩි මූවි රිවිව් එකක් බැලුවා. ඊට පස්සේ මං ෆිසික්ස් වල ආලෝකය ප්‍රැක්ටිකල් නෝට්ස් ටික බැලුවා. ඊට පස්සේ රෑටත් කාලා මම බයෝ වල තව එස්සේ එකක් ලිව්වා. ඊට පස්සේ මට ටුඩු ලිස්ට් එකේ ඉතුරු වෙලා තිබ්බේ තවත් එක වැඩයි. ඒ තමයි ඕගනික් පරිවර්තන දෙකක් කරන එක. මං ඉතින් ඒකත් කරලා ඉවර වෙනකොට වෙලාව රෑ 12ට වගේ ළඟයි. දැන් ඉතින් මට නිදාගන්න තමයි තියෙන්නේ. එහෙනම් ඔයාලා මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. තවත් අලුත් study vlog එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හොඳට පාඩම් කරලා පරිස්සමින් ඉන්න. bye.